අපේ ගමේ අපි අවුරුද්දට ගිහිල්ලා අවුරුද්ද දවසේ හදපු දේවල් තමයි මේ තියෙන්නේ. අච්චාරු එක නම් අම්මා කලින්ම දාලා තිබ්බා. අනිත් ඒවා නම් අපි එකතු වෙලා තමයි හැදුවේ. මේ බලන්නකෝ අම්මා කොස්සර සුද්ධ කරනවා. හත් මාළුව හදන්න මේ කොළ ටික සුද්ධ කරලා තියෙනවා. ඒ වගේම මස් හදනවා. අපි මේ විදිහට තමයි ඒ දේවල් පටන් ගත්තේ. අපි ඔක්කොම එකතු වෙලා ගමේ ගියා. ගමේ ගිහිල්ලා 14 වෙනිදා දවසේ කත කරපු විදිහ තමයි මේ. මස් එක හදන්න පහේ ඇඹරුවා. වේලිච්ච මිරිස් කරල් 2යි, කුරුඳු කෑලි කිහිපයක්, ඒ වගේම ගම්මිරිස්, සුදු ලුණු ඉඟුරු, පුංචි සේර කෑල්ලකුත් දාලා මම මේ ටික හොඳට අඹරගත්ත පේස්ට් එක වෙන්න ගොරක නම් පොඩි බිකි 2ක් දාලා තමයි මම මේ ටික හොඳට අඹරගත්තේ. ඒ වගේම අඹරගත්තට පස්සේ ගලේ ඉතුරු වෙලා තියෙන ටිකත් මම මේ විදිහට වතුර පොඩ්ඩක් දාලා අරගත්තා. මේ මස් එකට තමයි මේ පේස්ට් එක. මේ මස් එක හදන්න සූදුරුයි අබයි එකතු කරලා තියෙනවා. දැන් අපි මස් එක හදන්න යන්නේ. මේ අපේ මල්ලි තමයි මස් එක හදන්නේ. මේ එයාගේ රෙසිපිය. මේ විදිහට අර මං අරගත්ත අඹරගත්ත පේස්ට් එක ඒ විදිහටම අරගෙන තෙල් එකට දාලා කලවම් කරනවා. ඒ කියන්නේ තෙල් එක හොඳට රත් කරලා මේ ලිපෙන් බාලා තමයි තියෙන්නේ. ඒ රස්නෙන් තමයි මේ ටික බැදගන්නේ. මිරිස් කුඩු තේ හැඳි 3යි. ඒ වගේම 3-5 කුඩු තේ හැඳි 4ක් දාගත්තා. දැන් ඒ ටික මේ තෙලේ හොඳට කලවම් කරලා පේස්ට් එක හදා ගන්නවා. පේස්ට් එක හදාගද්දි හොඳට ටිකක් කළු වෙනකන් මේ ටික මෙහෙමම තියාගන්න ඕන. අපි ලිපේ තියෙද්දිනේ මේ රත් කරලා ලිපෙන් හොඳට බාගෙන තමයි මේ ටික කරගත්තේ. මේ අපි ගම්මිරිස් කුඩු ටිකකුයි කහ කුඩුයි ලුණු ටිකකුයි දාලා ඉවර වෙලා මේක ඒ කියන්නේ මස් ටික පොඩ්ඩක් කලවම් කරලා තියාගෙන තමයි මේ එකතු කරගන්නේ මේකට. මේ වගේ පේස්ට් එකක් එන්නේ. ඊට පස්සේ මේකට වතුර එකතු කරගන්නවා ටිකක්. ඊට පස්සේ කරපිංච, රම්ප, ඒ වගේම ලූණු ඒ ඔක්කොම මේ වෙලාවේදී තමයි එකතු කරගන්නේ. ඔයාලට කපාගත්තු මිරිස් කෑලි 2-3ක් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. මේ වතුර ටික දාලා ඊට පස්සේ ඒ ටිකත් කලවම් කරලා තමයි තියෙන්නේ. අම්මා ඒ අතරතුරේ හත් මාළු හදන්න පොල් ගානවා. මේ අපි මස් එක ලිපේ තියලා තියෙන්නේ දැන්. මේකට ලුණුත් කලවම් කරගෙන තියෙන්නේ. මදි අඩුපාඩුවක් වුණොත් ලිපෙන් අයින් කරගන්න කිට්ටුව ලුණු ටික එකතු කරගන්න පුළුවන්. මේ අම්මගේ හත් මාළුවට දාලා තිනවා පරිප්පු, ඒ වගේම බරු කොක්කු, මියනදලු, කොහිල, ඒ වගේම තිබ්බුටු, කොස්සැට, ඒ වගේම තවත් කොළ වර්ග කිහිපයක්ම අරන් තියෙනවා අම්මා. හත් මාළුවට කිරි දාගන්න පොල් කිරි මිරිකනවා. මේ තියෙන්නේ හත් මාළුවේ මිශ්‍රණය. මේකට අම්මා ලූණු, කරපිංච, රම්ප එකතු කරගෙන තියෙනවා. මිටි කිරි දෙවෙනි කිරි ලෑස්ති කරගෙන තියෙන්නේ අම්මා. ඒකට මිරිස් කුඩු තේ හැඳි 1/4ක් විතර, ඒ වගේම 3-5 කුඩු තේ හැඳි 2ක්, ඒ වගේම කහ කුඩු ටිකක් එකතු කරගෙන මේ කිරි එකේම කලවම් කරගෙන තමයි මේ දාගන්නේ. මේ විදිහට කලවම් කරගෙන මේ හත් මාළුව උඩින් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකකුත් දාගන්නවා. අම්මා ලිප හදනවා හත් මාළුව ලිපේ තියන්න. මස් එක මෙහා පැත්තේ ලිපේ තියෙන නිසා මම අම්මට උදව්වක් විදිහට එහා පැත්තට පොල් කට්ට දාලා ලිප හදලා දුන්නා.
ඇත්තටම ගෙදර ඔක්කොම අය එකතු වෙලා මේ විදිහට උයලා කද්දි ඒකත් අමුතුම රසක් තියෙන්නේ. අපි තුන්දෙනා නංගි මායි මල්ලි අපි තුන්දෙනායි ගෙදර අයයි එකට මේ විදිහට ඉන්නේ ගොඩක් කාලයකට පස්සේ ගෙදර. දැන් තියෙන්නේ හත් මාළුව ලිපේ තියාගන්න. හත් මාළුවට දාන්න අපි කජු එකතු කරගත්තේ නෑ. ඒ වෙනුවට කොස් ඇට එකතු කරගත්තා. මේ විදිහට හත් මාළුව ලිපෙන් තියලා අපි ඉදෙද්දි බලමු මේ තියෙන්නේ හදාගත්ත මස් එක. ටිකක් හොදි තියෙන්න හදාගත්තේ. මේ හත් මාළුවත් දැන් ඉදිලා ඉවරයි. පැය භාගයක් විතර යද්දි මේ විදිහට තමයි හත් මාළුව තියෙන්නේ. ඊට පස්සේ මේ හත් මාළුවට පොඩි ටෙම්පරාදුවක් දාගන්නවා. ඒ අතරතුරේ කට්ටියටම බීම හදනවා. අම්මා ටෙම්පරාදුව දාගන්න තෙල් ලිපේ තියෙනවා. මේ විදිහට තෙල් දාගෙන මේකට අබයි කෑලි මිරිසුයි දාලා හොඳට රත් වුණාට පස්සේ හත් මාළුවට දාලා කලවම් කරගන්නවා. දැන් හත් මාළුව හදලා ඉවරයි. දැන් ඉතින් කෑම වල රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. ගොඩක් රසයි. අච්චාරුයි හත් මාළුවයි ඒ වගේම මස් එකයි. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා මගේ වීඩියෝ එක නරඹුවාට ගොඩක් ස්තුතියි.